හරි විශේෂයෙන්ම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ මාස 25 වෙනිදා මේ වීසා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන යම් වීසා කැටගරිස් වලට වීසා ගැනීම සම්බන්ධයෙන් ඉංග්‍රීසි අවශ්‍යතාවය වෙනස්කමක් සිදු කරා. ඉතින් ඒක ගැන දැනුවත් කරන්න. හරි ඒකට යන්න ටිසල පොඩි දැනුම්දීමක් කරන්න තියෙනවා. පහුගිය සතියේ වැඩිකම් ඉන්කම් කරපු සෝන් එකක් රිලීස් කරා. වෙලාවක් තියෙනවා නම් ඒකත් බලලා ලයික් එකක් දීලා කමෙන්ට් එකක් දාන්න. මම ඒකේ ලින්ක් එකත් මේකේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩින් දාලා තියන්නම්. හදවත් බිදී අපි වෙන්නෝන නම් ඔය පපුතුරුලේ සෙනහෙන්න තිබුණා. රයිට් හරි එහෙනම් අපි වැඩේට බයමු. දැන් මේක ඇත්තටම මේ 25 වෙනිදා කියන්නේ දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මේක පබ්ලිෂ් කරේ. විශේෂයෙන්ම මේ මොකද්ද මේ අවුරුද්දේ ජූනි මාසේ පළවෙනිදා ඉඳන් විශේෂයෙන්ම accredited employer work visa වලට ඉංග්‍රීසි අවශ්‍යතාවය වෙන නැත්නම් මිනිමම් රික්වයර්මන්ට් එකක් මේගොල්ලෝ ප්‍රකාශයට පත් කරලා තියෙනවා විශේෂයෙන්ම නිව්සීලන්ත ඉමිග්‍රේෂන් එකෙන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා accredited employer work visa එකේ මේක ඇත්තටම බලපාන්නේ skill level 3 occupations වලින් දැනට ඉන්න අයටත් යම් කිසි බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම මෙහෙට එන්න ඉන්න අය ඉන්නවා නම් මේ AEWE එහෙම නැත්නම් accredited employer work visa වලින් මේක දැන් ඉදිරියේදී ජූනි මාසේ පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන්න යනවා. අපි බලමු මොකද්ද මේකෙන් වෙන වෙනස්කම කියන එක සම්බන්ධයෙන්. දැන් ඔයගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම නවසීලන්තේ මේ occupations ගත්තහම ප්‍රධාන වශයෙන් වර්ග 5කට එහෙම නැත්නම් levels 5කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ ANSCO level 1 2 3 4 5 කියලා බෙදලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේක ගත්තොත් එහෙම මේක විග්‍රහ කරොත් එහෙම මොකද්ද මේ 1 2 3 4 5 කියන්නේ කියලා එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම ස්කිල් ලෙවල් එක වැඩිම එක. 5 කියලා කියන්නේ ස්කිල් ලෙවල් එක අඩුම එක. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ස්කිල් ලෙවල් 1 එකේ හුඟක් වෙලාවට බැචලර් ඩිග්‍රී වලින් වගේ එන ප්‍රොෆෙෂන්ස් හුඟක් වෙලාවට වැටෙනවා. එහෙම නැත්නම් මාස්ටර්ස් PhD හුඟක් ඒ රිලේටඩ් ඒවා වැටෙන්නේ level 1 වලට. level 4 5 ගත්තාම ස්කිල් ලෙවල් එක අඩු හුඟක් වෙලාවට ලේබර් ක්ලීනර් වගේ ජොබ්ස් වැටෙන්නේ ස්කිල් ලෙවල් 4 and 5 වලට. ඉතින් මේ ලෙවල්ස් ගත්තාම නවසීලන්තේ වැඩිපුරම මේ accredited employer work visa කැටගරි එකෙන් ඇත්තටම වීසා ගන්න ප්‍රමාණාත්මක වශයෙන් ගන්න ප්‍රමාණය ගත්තොත් එimhe level 3 එකෙන් තමයි හුඟක් අය මේ අරන් තියෙන්නේ මේ වෙලාවේ තියෙන ස්ටැටිස්ටික්ස් අනුව. එතකොට මේගොල්ලෝ කරන්නේ මොකක්ද? දැන් මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක තිබුණේ ඇත්තටම level 4 and 5 ඒ කියන්නේ low skill level එකට විතරයි මෙතෙක් කල් තිබුණේ. නමුත් මේක දැන් මේ ස්කීම් එක යටතේ accredited employer work visa යටතේ එතකොට ඒක දැන් 3 වලටත් මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ ජූනි මාසේ පළවෙනිදා ඉඳන්. එතකොට යම් කිසි කෙනෙක් level 3 එක ANSCO level 3 එකේ ජොබ් එකක් ගන්නවා නම් මින් ඉදිරියට ඉංග්‍රීසි හැකියාව පෙන්වන්න වෙනවා. අපි බලමු කොච්චරක් හැකියාවක් පෙන්වන්න ඕනද කොහොමද කියන එක සම්බන්ධව අපි කතා කරමු. එතකොට මේකේ කියලාම තියෙනවා ජූනි පළවෙනිදා මේ වෙනස සිද්ධ වෙනවා කියලා තියෙන්නේ. ඒ එක්කම මේකේ කියලා තියෙන එකක් තමයි යම් කිසි කෙනෙක්ගේ දැනට මේ වීසා කැටගරි එකේ ඉන්නේ නැත්නම් accredited employer work visa එකේ ඉන්න යම් කිසි කෙනෙක් දැනට ඉන්නවා නම් ඒ අයගේ වීසා එක එක්ස්පයර් වෙනව නම් මේ අවුරුද්දේ දෙසැම්බර් 1 වෙනිදාට කලින් එක්ස්පයර් වෙනව නම් සහ අලුතෙන් ඒගොල්ලෝ මේ වීසා එක රිනියු කරනවා නම් මේ රික්වයර්මන්ට් එක අවශ්‍ය වෙන්නේ නැහැ ඉන්න අයට. හැබැයි දෙසැම්බර් 1 වෙනිදාන් පස්සේ උනත් පස්සේ රිනියු කරනවා නම් මේ වීසා එක දැනට මෙහි ඉන්න කෙනෙක් උනත් මේ කැටගරි එක යටතේ යාට මේ ඉංග්‍රීසි හැකියාව මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක පෙන්වීම අවශ්‍ය වෙනවා. එතකොට සමහර කෙනෙකුට තියෙන පුළුවන් ප්‍රශ්නයක් මොකද්ද මේ ANSCO level එක කියන්නේ කියලා. ANSCO level එක ගැන මම කීප වතාවක්ම මගේ ඉස්සරහ වීඩියෝ වල කතා කරලා තියෙනවා. අර මං කිව්වා වගේ එකේ ඉඳන් 5 වෙනකන් මේක කැටගරයිස් කරලා තියෙනවා. එක කියන්නේ වැඩිම ස්කිල් ලෙවල් එක, 5 කියන්නේ අඩුම ස්කිල් ලෙවල් එක තියෙන. ඉතින් මේක ඔයාලට හොයාගන්න පුළුවන් සයිට් එකේ ලින්ක් එකත් මම මේකේ දාලා තියන්නම්. ඒතකොට කවුරු කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ANSCO level එකේ level එක කියන එක සම්බන්ධයෙන් තමන් එන්න බලාපොරොත්තු වෙන එකේ ඔයාලට මේකෙන් හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මම මේ ලින්ක් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒක ඉමිග්‍රේෂන් සයිට් එකෙත් මේක සම්බන්ධයෙන් විස්තරයක් හොඳ විස්තරයක් දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. හරි? එතකොට ඊළඟට රයිට් දැන් මේක බලපානවා මේ ANSCO level එක බලපානවා විශේෂයෙන්ම accredited work visa එක යටතේ නායට
සහ ඊට අමතරව මේ national occupation list එකක් කියලා එකක් තියෙනවා මෙහි national occupation list එකක්. එතකොට අන්නේ ඒකට කියනවා අපි NOL කියලා. නේද? national occupation list එකේ තියෙන professions වලටත් මේක බලපෑමක් සිද්ධ වෙනවා. එතකොට ENSCO level එකේ 3 එකට සහ national occupation list එකේ තියෙන ඕන ප්‍රොෆෙෂන් එකකට එනවා නම් මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක අවශ්‍ය වෙනවා. ඒක දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතනදී මොකද්ද මේ national occupation list එක කියන එක. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් මේ මාර්තු 26 වෙනිදා මේක වෙනස් වෙන එකක්. මේ national occupation list එක එහෙම නැත්නම් NOL එක කාලෙන් කාලට වෙනස් වෙනවා. මොකද ඒක මේ job market එකේ මෙහි තියෙන අවශ්‍යතාවය මත තමයි ඒක මේකේ අවශ්‍ය ජොබ්ස් මේකට ඇතුල් කරනවා සහ අයින් කිරීම සිදු කරන්නේ. දැන් මාර්තු මාසේ ගත්තමත් මාර්තු මාසේ මේකට මේ NOL එකට මේ ඇතුළත් කරා සමහර ප්‍රොසෙස්. දැන් උදාහරණයක් ගත්තොත් මෙතන තියෙනවා මේ NOL එකේ ඇතුළත් කරපු මේ සමහර ස්කිල්ස් මම මේ දැන් දාලා තියෙන්නේ මේ chief remote officer, chief sustainability officer, එතකොට head of chef and executive chef. ඔය වගේ ආදී වශයෙන් මේකට මේ අලුතෙන් ඇඩ් වෙච්ච ඒවා තියෙනවා. ඒවා level 1 occupation විදිහට සලකන්නේ. ඊට අමතරව national NOL එකේ scale level 2 occupation විදිහට සලකන තියෙනවා. මේ wine laboratory technician, CAD draftment, ඊළඟට biomedical technician, environmental engineering technician, digital imaging technician ඔය ආදී වශයෙන් මේ NOL එකේ scale level 2 එකේ තියෙන ඒවා තියෙනවා. ඊට අමතරව NOL එකේ scale level 3 එකේ විදිහට consumer advisor, launch technician, chefsලා ඊළඟට ski patroller ඔය වගේ මේකත් professions වගේ ගොඩක් තියෙනවා. මේ අලුතෙන් ඇඩ් කරපු විතරයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ වගේ මෙන්න මේ profession වලට එනවා නම් ඒ අයටත් මේ ඉංග්‍රීසි හැකියාව පෙන්වන්න සිද්ධ වෙනවා. එතකොට මේකේ මේ සයිට් එකේ මේ announcement එකේම කියලා තියෙනවා transitional arrangement එක කියන එක අර මම කිව්වා වගේ ඉස්සෙල්ලා මෙහි ඉන්න අයට දෙසැම්බර් 1ට කලින් රිනිව් කරනවා නම් ඒ අයගේ මේක අවශ්‍ය වෙන්නේ නැහැ. exempt කරලා තියෙනවා. නමුත් ඊට පස්සේ ඉන්න level 3 අයටත් දෙසැම්බර් 1 වෙනිදාන් පස්සේ රිනිව් කරන මෙහි දැනට ඉන්න අයටත් මේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක අවශ්‍ය වෙනවා. එතකොට මේකේ ඒක තමයි මේක දක්වලා තියෙන්නේ. මම මේ announcement එකේ link එක මේකේ දාන්න. අතට ඔයගොල්ලන්ට වැඩිපුර තව කියව ගන්න පුළුවන්. එතකොට කොච්චරද මේකේ අවශ්‍ය වෙන්නේ? අතට මේකේ අවශ්‍ය වෙන ප්‍රමාණය බැලුවාම මේකේ ඕන කියලා කියන්නේ දැන් මේ level එකේදී විශේෂයෙන්ම IELTS level 4 level 4 හෝ ඒකට සමගාමීව අනිත් ඒවා PTE හරි මොන හරි කරනවා නම් ඒ level 4 වලට සමගාමී level එකක් අවශ්‍ය වෙනවා. එතකොට IELT level 4 මේකදී achieve කරන්න ඕනේ. ඉතින් IELT level 4 කියන්නේ අතරම බොහොම basic level එකක්. ඉතින් මේක කරන්න ප්‍රධාන හේතුව විදිහට මේගොල්ලෝ දක්වලා තියෙන්නේ ඇත්තටම basic communication එකක් හරි කරගන්න නම් level 4 මට්ටමේ හැකියාවක් තියෙනවා කියන කරන්නේ. ඒක නිසා මේ මින් ඉදිරියට මෙහෙට මේ එන්න බලාපොරොත්තු වෙනා ඉන්න නම් ඇත්තටම තමන්ගේ සාමාන්‍ය ඉංග්‍රීසි හැකියාවක් හරි ඇති කරගන්න එක වැදගත් වෙනවා. මොකද at least maybes එක ගහගන්න තමන්ට IELTS level 4 අවශ්‍ය වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි හැබැයි දැන් මේ කඩේම පෙන්නත් ඊට පස්සේ කෙනෙක්ගේ බලාපොරොත්තුව රෙසිඩන්සි වලට යන්න නම් එහෙම නැත්නම් මේ ස්ථිර පදිංචියට එන්න නම් එතෙන්දී ඔයාලට PR රෙසිඩන්සි ඇප්ලිකේෂන් එක දාන්න වෙනවා. රෙසිඩන්සි ඇප්ලිකේෂන් එක දානකොටත් ඉංග්‍රීසි වලට මීට වඩා higher level එකක් බලාපොරොත්තු වෙනවා. මට මතක විදිහට IELTS 6 overall ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් චෙක් කරගන්න. මට මතක විදිහට මම කිව්වේ. ඉතින් ඕව වෙනස් වෙනවා අතරම සරින් සරේට. දැන් කාලෙන් කාලට මේ වෙලාවේ තියෙන තත්ත්වයන් මම මේ කතා කරන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවයක් තියෙන නිසා දැන් කොහොම වුණත් මේ level IELTS level 4 මේකට අවශ්‍ය වෙනවා. හැබැයි මේකත් එක කරනකොට හොඳට මතක තියාගන්න තමන් ස්ථිර පදිංචියකට යන්න වෙනවා නම් ඊට වඩා වැඩි level එකක් ඔයාලට පෙන්වන්න වෙනවා. skill migration application එක දාන වෙලාවේදී නැත්නම් SMC එක දාන වෙලාවේදී. හරි. එතකොට දැන් කෙනෙකුට දැන් හුඟක් මගෙන් අහපු ප්‍රශ්න තමයි අපි මේ IELTS මේ අපිට ඉංග්‍රීසි හැකියාවට නම් කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් මම දකින විදිහට මේක මේ ක්ලාස් ගිහිල්ලා හරි නැත්නම් ඒ වගේ පන්තියකට සහභාගී වෙලාම මේක කරගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් ඒක නිකන් පොඩ්ඩක් ඇතර ඩවුට්ෆුල් වැඩක්. මම නම් දකින විදිහට මේකට හොඳම දේ තමයි මෙන්න මේ කේම්බ්‍රිජ් IELTS පොත් අඩුම ගානේ 5ක් හරියට කරලා යනවා නම් සාමාන්‍යයෙන්
හොඳ ප්‍රමාණයේ දැනුමක් මේ Tamanට එකතු කරගන්න පුළුවන් විශේෂයෙන් මේ විභාගයේ ක්‍රමවේදය සම්බන්ධයෙන්. මොකද මේක මේ IELTS කියන එක ඇත්තරම තමන් ඉංග්‍රීසි දැනගත්තත් සමහරුන්ට IELTS වල ලකුණු ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ ක්‍රමවේදය හු නැති නිසා. ඒ නිසා මේ එක්සෑම් ටයිප් එක එහෙම නැත්නම් මේ එක්සෑම් මොඩල් එක ඉස්සෙල්ලාම තමන්ගේ ඔළුවට දාගන්න ඕන. ඉතින් ඒක හොඳටම දාගන්න පුළුවන් එකක් තමයි මේ Cambridge IELTS පොත් සෙට් එකෙන් අඩුම ගානේ පොත් 5ක් කරන්න පුළුවන් නම්. මොකද ඒකේ තියෙනවා ඔය මොඩියුල්ස් 4ම listening, speaking, ඊළඟට writing, reading. ඔය මොඩියුල් 4ම තියෙනවා. ඒතර මොඩියුල් 4 ආපහු දෙකට බෙදලා තියෙනවා ජෙනරල් නුයි ඇකඩමික් නුයි. ඒකට ඔයාලට ඕන වෙන්නේ ජෙනරල් එක කරන්න. ඒ ජෙනරල් එකේ තියෙන ටෙස්ට් එක ඇත්තටම කරලා හොඳට පුරුදු වෙලා ගියා නම් ඒවා essay ලියන විදිය, essay types, letters ලියන විදිය ඔක්කොම තියෙනවා. ඒ ටික හොඳට පුරුදු වෙලා ආපහු මේකට ඔඩියෝ CD එකක් ඒක කරන්න දුන්නේ මම දන්නේ නැහැ දැන් මොකක්ද දෙන්නේ කියලා. ඉතින් ඒවත් හොඳට කරලා ප්‍රැක්ටිස් කරලා ගියොත් ඉතින් ඔය 4 ගන්නවා කියන එක මම හිතන්නේ ලොකු අමාරු වැඩක් නෙවෙයි. තමන්ගේ උනන්දුව තියෙනවා නම්. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කොහොමද මේකට ප්‍රවේශ වෙන්නේ කියන එක මත තමයි. ඒක නිසා ඉතා වැදගත් මේක හැමෝටම මේ වීස් එකේ ඉන්න බලාපොරොත්තු වෙන සහ මේ වීස් එකට එන්න බලාපොරොත්තු නැ හැම දෙනාටම දැන් මේ ඉංග්‍රීසි පරිසාධන මට්ටම ලබා ගන්න එක. ඉතින් ඒකට තමන් මහන්සි වෙන්න ඕන. ඒක සඳහා ප්ලෑන් කරගන්න මේක අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. තමන්ට පුළුවන් නම් දැන් තව මාස ගානකින් නම් එක්ස්පයර් වෙන්න තියෙන්නේ. මේක දැම්මම කරලා තියාගන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. මොකද සමාජලාවට දැන් විශේෂයෙන්ම නවසිලන්තය තුල ඉන්න කෙනෙක් නම් ඔයාට මේ එක්සෑම් ඩේට් එකක් ගන්න එක එක්සෑම් ඩේට් එකක් ගත්තට පස්සේ ආපහු රිසර්ච් වෙන කාලයක් යනවා. ඒක තමයිගේ වීසා එක එක්ස්පයර් වෙනවා කියලා දන්නවනම් දෙසැම්බර් මාසෙන් පස්සේ ඒක දැම්මම කරලා දැන් මේ සහතිකේ තියාගන්න. එතකොට තමන්ට වීසා දාන වෙලාවෙදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්ස්ටෙන්ඩ් කරන වෙලාවෙදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒක තමයි දැනට මට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන ටික. මම හිතන්නේ මේකෙන් යම්කිසි වැදගත් දෙයක් වට ලැබුණා කියලා හිතනවා. මොන හරි මේ සම්බන්ධව තව ප්‍රශ්න හෝ ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒත් එක මතක ඇතුව අර සින්දුවත් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. right. Thank you very much. ආයි හම්බෙමු. ඊළඟ වීඩියෝ එකෙන් මම විශේෂයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා qualification සම්බන්ධයෙන්. අපිත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරන්න, bell icon එක ඔබන්න. ඒ වගේම comments like පුළුවන් නම් දෙන්න. අපිට channel පමණයි. හද සුඳුරුම තනින් දුන් ඔබේ ආදරේ පනමෙන් සෙනෙහසින් රැකගන්න තිබුණා මැව් සිතුවම් අතරේ තනු සුහුබුල් ආදරේ මානෙතු වගේ